කුෂිනාරම් සල්සතු උයනා සීරස් පැලය පැලවුනි එතනා පන්තිස් නිරුඳුට යාගය කරනා මහබබු හස්තෙන් දෙපයට තබනා බුද්ධ රත්න ගුණ අනට වලල්ලා ධම්ම රත්න ගුණ අනට වලල් සංඝ රත්න ගුණ අනට වලල්ලා තබමි දෙපෑ සීරස්ස වලල්ලා නාග භවනේ සිට ගෙනා වලල්ලා නාග රජා කර පැලඳි වලල්ලා ඇස්සවහ කටවා හරින සියල්ලා තබමි දෙපෑ සීරස්ස වලල්ලා සියලුම දෙනාට සුවම සුබ දවසක් වේවා. අදම පස්පංගුව YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙන එන්නේ සීරස් පළු ශාකයේ පස්පංගුව පිළිබඳ. සීරස් පළු ශාකයේ අපි දැන් බලමු පස්පංගුව කියන්නේ මොකක්ද කියලා. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මුල්. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මුල්. මේ තියෙන්නේ පල්ලෙහාට එල්ල මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මුල්. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ කඳ. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ කඳ. මේ තියෙන්නේ මොකද්ද? සීරස් පළු ශාකයේ කඳ. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ පත්‍ර. මේ තියෙන සීරස් පළු ශාකයේ පත්‍ර. මේ තියෙන හටගෙන තියෙන මේ තියෙන සීරස් පළු ශාකයේ පත්‍ර. දැන් බලමු මුල් දැක්කට, කඳ දැක්කට, සීරස් පළු ශාකයේ පත්‍ර දැක්කට කවදාකවත් කවුරුත් කිසිම දැනගි සීරස් පළු ශාකයේ මල් දැකලා තියෙනවා. මේ තියෙන සීරස් පළු ශාකයේ මල්. මේ තියෙන මොනවා? සීරස් පළු ශාකයේ මල්. මේ තියෙන සීරස් පළු ශාකයේ මල්. මේ තියෙන මෙතනත් හටගෙන තියෙන මේ සීරස් පළු ශාකයේ මල්. කවදාවක්ම ඕක කට්ටියට දකින්න දෙන්නේ නැහැ. මේ තියෙන මල්. මේ මොනවා? සීරස් පළු ශාකයේ මල් මේ තියෙන්නේ මේ සීරස් පළු ශාකයේ මල්. ඊට පස්සේ මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ ගෙඩි. මේ සීරස් පළු ශාකයේ ගෙඩි හටගෙන තියෙනවා. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ ගෙඩි. සාමාන්‍ය ගම්බිරි සැටයක් විතර විශාලයි. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ ගෙඩි. මේ තියෙන්නේ බීජ. සීරස් පළු ශාකයේ ගෙඩි. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ පස්පංගුම දැන් ආයසරයක් ඔය කට්ටියටම පෙන්නන්න. මේ තියෙන මොනවා? සීරස් පළු ශාකයේ මුල්. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මුල්. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ කඳ. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ කඳ. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ පත්‍ර. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ පත්‍ර. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මල්. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මල්. මේ මොනවාද? සීරස් පළු ශාකයේ මල්. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ මල් තමයි මේ හටගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ගම්බිරි සැටයක් වගේ මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ වැලේම තමයි හටගන්නේ. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ ගෙඩි. මේ තියෙන්නේ සීරස් පළු ශාකයේ ගෙඩි. නොදැක්කනට දකින්න සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් හරි දාන්න, පස්පංගුව channel එක ෆලෝ කරගෙන යන්න. සියලුම දෙනාට සූනියන් දේවතාව වහන්සේ පිහිටයි.